කාලයකදී තනිකම මිහිරි හැමදේටම වැඩෙන් කියලා හිතපු මිනිස්සුත් ඇත්තටම තනි වෙනකොට ආදරේ හෙව්වා. මේ ඔළුව කන බැඳින් වදයක් කියලා හිතපු මිනිස්සු රණ්ඩු වෙන්න හරියා හිටියනම් කියලා හිතුවා. ඇත්තටම මිනිස්සු එළියේ අයට පේන මහා ප්‍රතිරූප නඩත්තු කෙරුවත් ඇතුලේ ඉන්න පොඩි එකා හැම වෙලේම ආදරේ හෙව්වා. කවුරු කොහොම මොනවා කිව්වත් මිනිස්සු ජීවත් වුණේම ආදරෙන්, හුස්ම ගත්තම ආදරෙන්. එකයි ඇත්ත. පුළුවන් කාලේ කොයි සෙල්ලම් දැම්මත් බැරි වෙනකොට අසරණ වෙනකොට ළඟින්ම ඉන්න එහෙමත් කෙනෙක් විතරමයි. අපි කවදා ලඩක් දුකකින් එක්තැන් වෙයිද? අනතුරකින් අතක් පයක් කැඩිලා සදාකාලිකව උත්පල වෙයිද කියන එක කාටවත්ම කියන්න බෑ. මොකද ඒක වයසත් එක්ක සිද්ධ නොවන දෙයක් හින්දා. මැරෙන එක එකවර ලේසියෙන් වෙනවා නම් ඔය කිසි දෙයක් නොහිත හිතට කමක් නැහැ මිනිස්සු. සසර හිතනට වඩා බියකරයි. ලෝකෝත්තර ජීවිතය දිනපු හැම කෙනෙක්ම අන්තිමට අසරණ වුණු වෙලාවල් වල, තනි වුණු වෙලාවල් වල කියලා තියෙන කතා ගොඩක් එක හා සමානයි. එයාලට මගේ හැරෙන ලොකුම දේ සත්‍යය, ආදරය කියන එක. අසරණ වුණු කාලෙකදී ඇහැක් වකුගඩුවක් තමන් වෙනුවෙන් දන් දෙන තරම් ලැහැස්ති ආදරණීයම මිනිස්සුන්ව තමයි සමහර අය එලවෙලා දාලා මගේ අරගෙන තියෙන්නේ. ඉතින් පොඩ්ඩක් නිවාඩු පාඩුවේ කල්පනා කරලා බලන්න. ඔබගත් සමහර තීරණ නිවැරදිද? ඔබගේ සිතවිලි ආකල්ප මානසිකද කියන්නේ. සබදාම අපිත් එක්කම ඉන්න. ඒකෙන් පලා යන්න බෑ. අපි කොච්චර කොන්ක්‍රීට් අතර සැඟවෙන්න උත්සාහ කළත් ඒක පරාවෘත්තයක්. සසර කියන්නේ හිතන එකට වඩා බියකර දෙයක්. හැබැයි ආදරය කියන්නේ තාමත් ලෝකේ අරමුණක්. ඒක තේරෙන්නේ අන්තිමට. හැම දෙයක්ම නැති වෙන